දන්නවද ඔයාගේ හිත එක තැනක නැහැ කියලා? ඇයි ඔයාට බැරි සාලියව මැරි කරන්න කැමති වෙලා තාත්තවයි චාරුණි නැන්දවයි හැමෝම සතුටු කරවලා ඔයත් සතුටු වෙන්න? මං ඒකට කැමැත්තක් දුන්නොත් හැමෝම සතුටු වෙයි චූටි නැන්ද. හැබැයි මං මට නම් ඒකෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. අයියෝ ඔය තරම්ම අකමැතිද? මට ඔය ගැන දැන් කියලාම ඇති වෙලා තියෙන්නේ චූටි නැන්ද. එක්ක මං කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට තේරෙන විදිහට මට කියන්න දන්නේ නැහැ. අනේ මන් දන්නේ සාලිය පුතා. ඔයාටත් ලැජ්ජාවක් නෑ. මම ඔයා නම් මෙලහට සංසලාව 100 පාරක් අත යනවා. ඒ වානන්නේ පුංචි. මේ මම සාලිය. සාලිය වෙනස්. මම දන්නේ මේ ප්‍රශ්නේ කවදා කොහොම කෙලවර වෙයිද කියලා. පුංචි බලන්නකෝ. හෙට අනිද්දාටම අර උනාපුලට මේ යන්න වෙනවා. එක්කෝ අදින්. ඕක ආයෙත් මේ පැත්තේ එන්නේ නැහැ. ආවොත් අංකල් මූට ඉන්න දෙන්නේ නැහැ. සාලිය පුතාට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවනේ. බලන්නකෝ. ඕක අදේටම හොරකමකට පැටලෙනවා. හොරකම් කරුවට? ඒකට දැන් මොනවද හොරකම් කරලා තියෙන්නේ? මම දන්නේ අපේ තාත්තා දකින්න නැති මොනවාරි හොරකම් කරනවා. මම යනවා පුංචි. ඒ සාලිය පුතා සංසලා දුවට කතා කරන්නේ නැද්ද? දැන් දැක්කනේ කියපු විදිය. තවත් මොනවද කතා කරන්න පුංචි මේ උද්දච්ච ගෑනිට? අර කතාවක් තියනනේ වතුර ටික රත් වෙනකන් විතරයි ඔය කකුල වගේ නැටිල්ල කියලා. ඒ වගේ තමයි. ඔය ගැස්සිලි පැද්දිලි ඔක්කොම තියෙන්නේ අස්සම් කරලා මම බාර ගන්නකම් විතරයි. ඊට පස්සේ ඉතින් එයාට ජීවිත කාලෙටම වෙන්නේ මගේ ගැස්සිලි පැද්දිලි බලන්න. මම යනවා. සාලියගේ හිතේ දැන් සංසලාගෙන ආදරයක් ඇත්තෙම නැද්ද කොහෙද? සාලිය හිතන්නේ දැන් සංසලා දුවගෙන් පලි ගන්න. අනේ මන්දා